මේ තමයි අපේ ගෙදෙට්ට යන පාර. මේ පාර දිගේ තමයි අපේ මහ ගෙදරට යන්නේ. මේ මහ ගෙදර පිහිටලා තියෙන්නේ ඇඹිලි පිටියේ කුරුමුල්ලගොඩ කියන ග්‍රාමේ. කුරුමුල්ලගොඩ ගමේ තමයි අපි ඉපදුන ගම. මේ ඉපදුන ගමේ අපේ ගෙදෙට්ට යන පාර තමයි මේක. මේ විදිහට කන්ද මුදුනට පාරේ සිට කිලෝමීටර් භාගයක් විතර දුරකින් තමයි ගේ පිහිටලා තියෙන්නේ. මේ තමයි ඒකේ තියෙන ස්වභාව සෞන්දර්යය. කන්ද මුදුන යන නිසා හතියෙත් තියෙනවා ඉතින්. මේ තමයි ගෙදෙට්ට යන පාර. දැන් තව මීටර 10ක් විතර යනකොට අපේ ගේ පිහිටනවා. අද තමයි අපේ අම්මා නැති වෙලා අවුරුදු 5 දානේ තියෙන්නේ. ඒ වෙනුවෙන් ගෙදර කට්ටිය සූදානම් වෙන ආකාරය අපි ඔබට පෙන්නනවා. මේක කවදා හරි දවසක අපි නැති වුණත් ඉන්න කෙනෙකුට බලන්න පුළුවන්. මුණුමුරු මිරියන්ට දකින්න තමයි මේ වීඩියෝ එක කරන්නේ. අවුරුදු 5ක් වෙනවා අම්මා නැති වෙලා. ඒ වෙනුවෙන් උදෑසන 8යි දැන්. අද උදේ තමයි තියෙන්නේ මගේ උපන්දිනෙත් අද. අම්මා නැති වුණෙත් අද. ඒ උපන්දිනේට අම්මා නැතිවීම දෙකටම තමයි මේ දානේ කියන්නේ අවුරුදු 5 දානේ. අවුරුදු 5ක් අපි එක දිගට දාන දුන්නා. ගෙදර කට්ටිය එකතු වෙලා. මේ තමයි අපේ ගෙදර. ගේ ඉස්සරහා තමයි මේ තියෙන්නේ. මේ අතර බන්ධනාකාරවල පවතින තත්ත්වය අර තමයි අපේ බණ්ඩාර අයියා රජපියන්ගේ ආරක්ෂාව පිළිබින් ගෙන ඇති පියවර සමග කිරීමේ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අයි අවුරුදු 5කට වීඩියෝ එකක් දානවා මම. මෙරට වීඩියෝ එකක් දානවා අපේ අම්මගේ අවුරුදු 5 දාන වෙනුවෙන්නේ. පොලිස් විශේෂ කාර්ය බලකාය අපි කට්ටිය මේ සූදානම් වෙන ආකාරයට වීඩියෝ එකක් හදනවා. සියලු පාර්ශවකරුවන්ගෙන් සමග මේ තමයි අපේ ගේ ඇතුළ. මේ තමයි තියෙන තාත්තගේ කාමරේ. මේ තියෙන තාත්තගේ කාමරේ. මේ තමයි තාත්තගේ කාමරේ. තාත්තා තමයි මේ කාමරේ ඉන්නේ. මේ තමයි ගෙදර සාලේ. මේ තමයි අපි නැති වුණ අම්මා. මේ අම්මා මෙයා තමයි නැතිලා ඉන්නේ. දැන් අපි යන්නේ අපේ බණ්ඩාර අයියගේ කාමරේට. මේක තමයි කාමරේ බණ්ඩාර අයියගේ. පිල්ලිවෙලට රෙදි ටික හදලා අයියේ නැගිටින්න. දැන් හරි වෙලාව. ඇඳම් පිළිවෙලට තියෙනවා. තමයි ලොකු අයියා. පියසේනයි තමයි මේ නිදාගෙන ඉන්නේ. දැන් අපි යන් මැද සාලේට. මැද සාලේ ඊට කලින් අපි අම්මගේ කාමරේට යනවා. මේක තමයි අම්මගේ කාමරය. අම්මා හිටියේ කාමරේ තමයි මේක. මේ දාන්නට අවශ්‍ය බඩු තමයි මේ තියලා තියෙන්නේ. අම්මා තමයි මේ කාමරේ හිටියේ. අම්මගෙට කාමරේ තමයි මේක. දැන් අපි මැද සාලේට. ඒකේ බඩු තියලා තියෙනවා. දාන්නට අවශ්‍ය බඩු ඔක්කොම. මේ එතනින් එළියට බැස්සා. අපි යන් කුස්සියට බලන්න. කුස්සියට කලින් යන් හීන් අක්කගේ කාමරේ පොඩි අක්කගේ.
තමයි පොඩි අක්කයි කාමරේ. මෙන්න මෙතන ඉඳාගෙන ඉන්නවා හිරුකි. හිරුකි නිදාගෙන ඉන්නවා හිරුකි. මෙතන ඉන්න කවුද සුදු මාත්‍යා නිදාගෙන. දානෙට ආපු කට්ටිය තමයි මේ. මේ දෙන්න නිදි. අපි වැඩ. මෙයාලා නිදි. ඔක තමයි ඉතින් තත්ත්වය. හරි. හරි මේ තමයි කුස්සිය. මේ ඉන්නේ ලොකු අක්කා. මොනවද කරන්නේ? කට්ලස් හදනවා. මේ තමයි ඉන්නේ අපේ පුංචි අම්මා. පේන්නේ නැහැ හරියට. ලයිට් එක මදිනේ. කමන්නේ. ඔව් මේ ඉන්නේ කාටවත් නෙවෙයි. මේ ඉන්නේ මේ තිසරගේ පවුල. පවුලගේ නම මොකද්ද? තිෂානේ. තිෂානේ පේන්නේ නැහැ නේ බං හරියට. හරි. මෙතන මේ පොල් ගාන්නේ තීන් අක්කා. දානෙට මේ අපේ අම්මගේ අවුරුදු 5 දානෙට. පොල් ගන්න පොල් ගන්න. අලුන් කොහමද? මේ තමයි සරම අක්කා කවුද කළු අක්කා මේ දින් අපි නැති වුණ කාලෙක කවදා හරි මේ වීඩියෝ එක වැටෙයි. මේ ඉන්නේ කවුද කියනවා? මේ ඉන්නේ අන්ත කෙනා. මේ ඇහෙල්ලා ඇවිල්ලා කළු පාට එහා පැත්තට පේන්නේ අර යන්න ඕන. ඉරිකු විනෝදයා. ඔව්. පේන්නේ. ඉරිකු විනෝදයට ගලවලා. දැන් තමයි නැගිටේ. ඔව්. මේ මෙතන මොකද්ද හදලා තියෙන්නේ? මොකද්ද මේ? ටුම්බ හදලා අතනත් හදලා දෙකක් නේ. ඒ වහන්න මේ එළවලු. යන්න. මේ තියෙන්නේ මේ තියෙන ටුම්බ එකක් හදලා තියෙනවා දානෙට. බිම්මල් හදලා. අර කට්ටිය නැගිටලා දැන් කිව්වට පස්සේ සුදු මහත්තයා නැගිටලා. වීඩියෝ කරන්න දෙයක් නැහැ දැන් වැටලා ඉවර ඉන්නේ රටේ හොඳේ. දැන් ඔය හැම වැටලා තියෙන්නේ. මේ තමයි අපි ලොකු මයියගේ අක්කා පියසේන අක්කා. හරි මෙයා තමයි මෙතන කුක් ප්‍රධාන කුක් නේ. අනිත් අකුරුද කියන්නේ කොහොම මුල අකුරු දෙක. ඒ මොකද? බාලු. ඒක නෑ ඒව නෑ. මොකද? ඔව් මේ තමයි රාජ අයියාගේ පවුල ගීත අක්කා. මේ වීඩියෝ එක කවදා හරි දවසක වැටෙයි මේ ඉන්ටර්නෙට් එකේ අපි නැතුණ කාලක මුණුබුරු මිනිවිලි ඔක්කොම බලයි මේකනේ. මේ තමයි කියන්නේ මොනේ ඔය යන්නේ? පරිප්පු කරියක් කියනවා. කරි හතරක් තමයි. ඔව්. මේ මොකද්ද? මේ අදහසක් දක්වන්න පුළුවන්ද මේ ගීතක්කට මේ සම්බන්ධව මේ අපේ අම්මගේ අවුරුදු 5ක් සම්පූර්ණ මේ සැපරීම නිමිත්තෙන් මේ තියෙන දාන ගැන මොකක් හරි කියන්න තියනවද? අක්ක කියන හරි. අක්ක අදහසක් දක්වන්න පොඩ්ඩක් මෙන්න මේ සම්බන්ධව මේ අවුරුදු 5 දානේ. ඔව්. කට්ටිය ඔක්කොම එකතු වෙලා ගෙදර ඉන්නවා. මේ අවුරුදු 5 දාන ගැන මොකද්ද හිතන්නේ? මේ අවුරුදු 5ක් ගත වෙලා තියෙනවා දැන් අම්මා නැති වෙලා. හරි සතුටුයි. අපි අම්මා නැහැ කියලා හිතන්නේ. අපි හිතන්නේ අපේ අම්මා ඉන්නවා කියලා. ඒ නිසා තමයි මේ උයන හැමදේම අපි අයින් කරනවා ඉස්සෙල්ලා අම්මට. හරිද? මගේ නැන්ද අම්මා. ඒ වුණාට අම්මා. නැන්ද කියන කෑල්ල නෑ. ඔව්. කොහොම ස්තුතියි මට චූටි වෙලාවක්වත් වැඩ තියදී දුන්නට. මෙතන මොකද්ද? ඒක පෙන්වන්න හොඳ නැහැ. දාන්නට හදනවයි කියලා. දැන් අපි යනවා මේ කෙලින්ම මස් හදන තැන. මේ ප්‍රධාන කෙනා ඉන්නවා ප්‍රධාන සමාජිකයා. මේ තමයි අපේ තාත්තා. මේ ඉන්නේ. තාත්තා පොඩ්ඩක් කියන්නේ මේ අම්මගේ අවුරුදු 5ක් සම්පූර්ණ වුණා. මේ ඒ සම්බන්ධව මොකක් හරි අදහසක් කියන්න පුළුවන් තාත්තට. කියන්න. තාත්තා කියන්නේ දැන් අවුරුදු 5ක් සම්පූර්ණ. මේක දානවා අපි ඉන්ටර්නෙට් එකට. ඒ කියන්නේ අපි නැති වුණ කාලෙක කවදා ඔක්කොම නැති වෙනවනේ අපි මැරෙනවනේ. නැති වුණ කාලෙක මිනුමිරු මේක බලයි. ඔව් අපි මැරෙනවා ෂුවර් ඉතින් ඒක නේ. අර තාත්තට කියන්න තියෙන මොකද අම්මා සම්බන්ධව අද දවසේ කියන්න තියෙන මොකක්ද තියෙනවද? මෙච්චර කාලයක් ගියා ජීවත් වුණා. ඔව් මෙච්චර කාලයක් ජීවත් වෙලා දානයක් දෙනවා. අවුරුදු 5 දාන දෙනවා. අම්මා නැති වෙලා මට අවුරුදු 90ක් වෙනවා. ඉතින් සන්තෝෂෙන් ඉන්නවා. ඒක තමයි හරි. මේ තමයි අර කළු සරාක්ක බැඳලා ඉන්න අයියා. එයා තමයි පොළොන්නරුවේ ඉඳලා බෑවනේ. මොකද කියන්නේ ඔයා පොඩ අදහසක් දක්වන්න පොඩ්ඩක් ඒ සම්බන්ධව ආමුදුන්ට පිළිසිදු අපි මේ මස්තිය කපනවා නේ ආමුදු දාන උයන්න අවුරුදු 5ක් වෙනකොට අවුරුදු 5ක් වෙන දානේ ඔව් අවුරුදු 5ක් තිස්සේ දානේ දුන්නා අපි නේ අවුරුද්දක් දුන්නා ඔව් හා දැන් අද මස්තිය කපනවා අනිත් එක එළවලු අරේ කට්ටිය වැඩ අපිත් මෙතන දැන් මේ සහයෝගයක් දෙනවා හරි මස්තිය කපලා හරි සන්තෝෂයි එහෙම අදහසක් දැක්වීම කරන දැන් රාජේට කියන්න තියෙන බල ඔන්න රාජේ අපි අම්මගේ දානේ තියෙන මම හැමදාම 7 දවස් දානේ දෙලා අද වෙනකන් දාන ටික දෙනවා පන්සලට දෙනවා අදත් ඒ වෙනුවෙන් අම්මගේ දානේ දොබදොබ කරනවා ඊට දෙනවා
දාන ගින් දෙන විට. දවල් දානේ. ඔව්. හරි දැන් මෙතන ඉන්නවා අපේ මේ පේම් මාමා. මෙයා තමයි අම්මගේ බාලම සහෝදරයා. බාලම සහෝදරයා ඊයේ ඉඳලම වැඩ කටයුතු කරනවා. දැන් මේ මාමට මොකද්ද දැන් අපි අම්මාගේ මේ දානේ සම්බන්ධව කියන්න තියෙන්නේ? ඔව් දාන සම්බන්ධ අදහසක් දක්වන්න. ඔව් අපි අම්මගේ ඉතින් අක්කගේනේ. අක්කගේ අවුරුදු 5 දාන්නේ දෙන්න අපි සහයෝගය දෙනවා. ඔව් අන්න හරි. ඒක තමයි ඊයේ නම් වැඩ කරන්නේ. මෙතන ඉන්නවා අපේ අපිත් එක්ක එකටම ඉන්න අපේ පුංචි අමලාගේ ලොකු අයියා. ලොකු අයියා මොකද කියන්නේ මේ සම්බන්ධ ලොකු අයියා මොනවා හරි කියන්නේ? කැමති දෙයක්? ඔව් දාන වෙන එක හරි. ඒක තමයි ලොකු අයියා අදහසක් දැක්කේ. අපි එකන් ආවා මෙතන තියාගන්න උපදේශයක් ගන්න. උපදේශයක් ගන්න. මෙයාගෙන් තමයි උපදේශ ගන්න මස් සම්බන්ධවනේ. සම්පූර්ණ මස් සම්බන්ධ මෙයාගෙන් උපදේශ ගන්න. හරි හරි. ලොකු අයියාගෙන් තමයි. මූ තමයි මේ ලොකු අයියලා ගෙදර මේ ඉන්න මේ ෆෝන් එකට වැටෙද්ද දන්නේ නැහැ. ඔව් හරි. මූ තමයි ලොකු අයියලා ගෙදර බල්ලා. ඌත් ඇවිල්ලා දානෙට. මේ තමයි අපේ ගෙදර. මේ තමයි ගෙදර තියෙන්නේ. ගේ තියෙන විදිය තමයි ඔය තියෙන්නේ. මේ තමයි බාත්රූම් එක. දැන්ට අපේ සමාජිකයන්ගෙන් 9 දෙනාගෙන් එක්කෙනෙක් නැහැ. අම්මා නැහැ. ඒතකොට අපි සම්පූර්ණ සමාජිකයේ 8 දෙනයි. අයියලා 4යි, අක්කලා 3යි, මායි 8 දෙනයි, අම්මයි තාත්තයි 10. 10න් අම්මා නැති වෙලා අපේ ඊළඟ අයියලකෝ මේ තමයි අයියගේ බයික් දෙක ආපු එක. මේ අපි පිටිපස්ස පැත්ත. මේ පැත්ත තමයි නාන්නේ කරන්නේ අපි ඔක්කොම. මෙතන නාන්න තියෙන තැන. බාත්රූම් එකක් තියෙනවා. මේ තමයි ගෙදර අනිත් පැත්ත අපි. වීඩියෝ කරා කොහොම අයියා නැගිටද? නැගිට්ටා? කෝ අයියා? ඉන්නවද? අපි බලමු ලොකුම අයියාගෙන්. නිදි. පේන්නේ නැහැ. ඔව් එළියට එනවනේ. හරි හරි. මේ කට්ටිය මේ වැඩ දඩබඩ ගාලා. හරි ලොකෝ අයියා නැගිට්ටා. තෝ තේ එකක් හදලා දුන්නා. හරි. Happy birthday. ඒකද? Happy birthday to you. ඒ මගේ උපන්දිනය ගැන කියන්නේ. ඒ වුණාට වැඩ නැහැ කිසි කෙනෙක්. මේ කිසි කෙනෙක් වුණාට කිසිම මේ thank you ඔක්කොම thank you වැඩක් නැහැ. කිසිම කෙනෙක් කිසිම දුන්නේ නැහැ මට මේ මොකක්කා. මෙලෝ හතර දෙයක් දුන්නේ නැහැ. සතවනක ටොපියක් දුන්නේ නැහැ. ඒකට කවන්නේ මේ දැන් හිඟක්ක මේකට අදහසක් දැක්ුවේ නැහැ. පියසෙන නැගිට දැන් හිඟක් අදහසක් දෙන්නේ මේ අපි අම්මා සම්බන්ධ අම්මා නැති වෙලා අවුරුදු 5ක් වෙනවා. දාන 5ක් දුන්නා අපි. දැන් මෙතෙක් කල මේ ආපු ගමන ගැන කියන්නේ විස්තර පියසෙන එක නම් දුන්න හොඳ විස්තරයක්. කවුද දුන්නේ? පියසෙන ඔක්කොම දුන්නා. කියන්නේ මම මොනවා කියන්නද ඉතින් මොකක් දුකයි හරි තමයි දුකයි. දැන් සතුටුයක් දානයක් දෙනවා ඉතින් අම්මා ගැන. අවුරුදු 5ක් වෙනවා දැන්. අවුරුදු 5ක් වෙනවා. ඉතින් අම්මට තුමු ආමම නිර්වාණ සම්පත්තියම ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා හරි හරි. ගීතක්වත් මොකුත් කිව්වේ නැහැ. ගීතක් පොඩි අදහසක් දෙන්න පුළුවන් නේ. මේ වටිනවා මේ අදහස්. පස්සේ කාලෙක මේ නැති අම්මට නිවන කියලා හරි. PSN එක නම් වචනයක් ගන්න බෑ මලාට. බලමු try එකක් දීලා නේද? කොයි ගියේ? කො? ආවා? එහා පැත්තේ මූණ හොදනවා. මූණ හොදන කොහෙද ගියේ? අය යන්නේ යද නැරේ? මූණ හොදලා ගියද? නෑ අය යන්නේ දැන් මේ යද පන්සලට? මේ හරි හරි.
ඔව් ඔය වීඩියෝ කරනවා මොකද දන්නේ මේ අම්මගේ මේ අවුරුදු 5 දාන සම්බන්ධව වට මොකක් හරි විශේෂ දෙයක් කියන්න තියෙනවා ටක් ගාලා කියන්න මාලි කටඇරලා කියන්නේ මේ තමයි අපේ ඉතින් පහළ විරුද්ධ මේ ඉන්නේ රාජයියා දන්නෝනේ කට්ටිය ඔය ඉන්නේ පේම්මාමා නම් උදේ අදහසක් දුන්නා මොකද මේ ඔයා කියන්නේ ටක් ගාලා මොකද අදහසක් දෙන්න තියෙනවා මේ සම්බන්ධව නැහැ පස්සේ අම්මෝ වැඩක් නැහැ ඉතින් මේ වැඩක් නැහැ මේ කට්ටිය කිසි කෙනෙකුට මේ ඔයාට තියෙනවද මොන හරි අදහසක් නැහැ අම්මෝ යාකට හරි මේ පොඩි කට්ටිය මාරු වෙනවා ලොකු අයියා ඉන්නවා මේ අයියෝ කට්ටිය ඔක්කොම මාරු වෙනවනේ මේ කට්ටිය thank you ඒක හවසට එන්න මේ කොහෙද යන්නේ මල්ලි මේ පොඩ්ඩක් මේකට අදහසක් දක්වන්න බැරිද ඔයාට බෑනේ මේ කට්ටිය ඔක්කොම දුවනෝනේ බා මේ බලන්න මෙන්න ඔයාලා ආදර්ශයක් වශයෙන් මෙන්න අපේ පුංජම් අදහසක් දක්වනවා මේ දාන සම්බන්ධව කියන පුංජම් අදහසක් දක්වනවා. ඉතින් මොකද්ද අක්ක වෙනුවෙන් කොච්චර අහගන්න ඔය තරුණ ළමයි. ආසාවක්ද? ඔව් අහගන්න ඉන්න තරුණ ළමයි. දෙනෝ කාට පිංගු දෙන්න හොඳයි ඉතින්. ඒකනේ යන්න දැක්ක ලස්සන අදහසක් දක්වුවා. උඹලා වැඩක් නැහැ. මේ අපේ ලොකු අයියා ඉන්නේ. අර දැන් උදේත් ගත්ත ලොකු අයියාගෙන් මේ අදහසක්. හරි මේ දැන් මේ අවස්ථාවේ ජෝම්බාප්පා මෙතන කෑම කමින් ඉන්නවා. ජෝම්බාප්පට මේ අපේ අවුරුදු 5 අදහස මේ අපේ අම්මගේ දාන සම්බන්ධව මොන හරි අදහසක් දක්වන්න පුළුවන් ජෝම්බාප්පට. මේ අපේ අම්මා දැන් අවුරුදු 5ක් නැති වෙලා. ඒ සම්බන්ධව මොන හරි කියන්න තියෙන දෙයක් කියනවනම් හරි. කියන්න ජෝම්බාප්පට හිතනදී. ජෝම්බාප්පලා පොඩි කාලේ ඉඳන් අම්මත් එක්ක හිටියා ඒ දවස්වල. කියන්න බලන්න ඔයාගේ අදහස. I think පුතේ මේ පොඩි ළමයි අහගන්න මේ අදහස් දැක්වීම සම්බන්ධව. මේ ගෙදර පළමුවෙන්ම හිටියේ අපගේ ගෘහමූලික වෙන ඒ ඥාතිවරයා බේබිහාමි උපාසිකා මාතාව නැති වෙලා අදට දවස් අවුරුදු 5යි අවුරුදු 5ක් වෙන නිමිත්තෙන් දානයක් තිබුණා. මේ දූ දරුවන් විසින් සියලු දෙනා විසින්ම ඒ ස්වාම පුරුෂයා ඇතුළු සියලු දෙනා විසින්ම මේ අවස්ථාවේ විශාල පින්කමක් කළා ආර්ය මහා සංඝරත්නයට එම දානයක් පූජා කරලා මේ අවස්ථාවේ ඉන්න සියලු දෙනාටම මේ ආහාර වේලක් වත්කන අවස්ථාවයි. ඔව්. එහෙමනම් ඒ අවස්ථාවේ ලබාගත්තු සියලුම කුසලානිසංසයන් ඒ අපේ මියගිය ඥාති වන ඒ උපාසිකා මාතාවට ඒ ගෘහමූලික මාතාවට මේ අවස්ථාවේ අපි අනුමෝදන් කරනවා. හරි. අන්න එච්චර. ඔව්. දැන් මේ හරි. මේ කට්ටිය ඉන්නවා හරි. හරි. අපේ අම්මගෙන මට අදහසක් කියන්න. අදහසක් දක්වන්න. හරි. හරි. කෙටින් රැස් කරගත්තා වූ කුසලාන සංසයන් හේතු කොටගෙන මෙතෙන් පටන් නිවන් දකිනා ජාති දක්වා නරකාදී සතර අපායෝත්පත්ති දුක්ඛයකට කිසියාන්ම කාලයක නොපැමිණ කෙලවර බුදුපසේ බුදුමහරහතුන් වහන්සේලා විසින් නිවේදන සීතමින් වඩවදාලා අතිඋතුම් ශාන්ත සුන්දර නිර්වාණ සම්පත්තිය ලබා ගැනීමට මේ සියලු කුසලාන සංසයන් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මේ පුණ්‍යානුමෝදනා ඔය ගාමිණීගේ පොඩි පුතා ලොකු පුතා. ඔයාට කියන්න තියෙන්නේ මොකද්ද මේ ලොකු ආච්චිගේ දාන සම්බන්ධව කියන්න බලන්න. ලොකු ආච්චිගේ දානට උදව් කරා. උදව් කරන්න ආවනේ. උදේ පාන්දරම ආවා. මේ තමයි අපේ අම්ම නැතුණා ඉන්න දෙවෙනි අම්ම. කො බලන්න පොඩ්ඩක් මේ අම්මා ඔය ඉන්නේ. මේ තමයි ලොකු පුංජම්මා. ලොකු පුංජම්මා කියන්න බලන්න අතීතෙන් කියන්න මේ අපේ අම්මත් එක්ක ගත කරපු ජීවිතය සම්බන්ධ ඒ දවස්වල ගත කරපු එක. ඕව දැන් මතක නෑ මට. හරි ඒ වුණාට කමන්නේ අදහසක් දක්කනේ. ඒ අදහස වටිනෝ. ඉතින් අක්කා හිටියනම් කොච්චර එකක්ද මෙතන නෑනේ. නැති නිසා අපි ඒ වෙනුවෙන් ඉතින් ඇවිල්ලා මේ උදව්වක් කරනවා නේ හැටි. ඒක තමයි වටින්නේ. අවුරුදු 5ක් ගත වෙනවා. ලොකු අක්කා දුන්නේ නෑනේ. කො පේන්නේත් නෑ කරුවල ගිනි කරුවල. අර කොහොමද මේ වෙතන මූණාරල පොඩක් කියන ඔය කපන මේ ජර ගන්න. දුකයි තමයි ඉතින් අම්ම නැති වෙච්ච එක ගැන. ඔව් නෑ අවුරුදු 5ක් ගත වෙනවා. දැන් ඔක්කොම කට්ටිය. ඔව් අපි සහෝදර සේරකට නෑ දැයි කවුරුත් එක්ක. ඔව් දාන සම්බන්ධලා උදව් තමයි. හරි. පුංචි අම්ම කිව්වෙත් නෑ. මේ තමයි ඊළඟ අම්මගේ තුන්වෙනි මොනවා කියන්නද ඉතින් අපිට දුක තමයි තාම අම්ම නැති එක. ඉතින් ඒ වෙනුවෙන් දානයක් අදලා තමයි කවුරුත් හදන්නේ. ඔව් මම කැමතියි මේ ඒ දවස්වල පොඩි කාලේ ගත කරපු ඒ දවස්වල හිටියේ කොහොමද අම්මා? මටෙන් තමයි කිව්වට පොළට ගියේ. හම්බ කරගත්තේ. මේ දැන් ඉතින් නැතුණාට පස්සේ අපි තනි වෙලානේ.
වෙන මොනවා කරන්නේ? අපි හැමෝටම උරුම දෙයක් තමයි මරණ. ඒක නිසා අපි හැමෝම මැරෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. ඔව්. හරි. අපි යන්න තව එක්කෙනෙක් ඉන්නවා මේ පවුලේ ලොකුම සමාජිකයා. වචනයක් ගන්න පුළුවන් වේද දන්නේ නැහැ. මෙයාගේ පොඩ්ඩනේ. ඔය කියනකො තමන්ගේ මහත්තයාගෙන් වචනයක් ගන්න කියලා. මහත්තයා නම් බොහොම හොඳයි. උදෙන් නැගිටිනවා. මට උයන්න උදව් කරනවා. තව පොල් ටික ගාලා දෙනවා. හැබැයි ඔස ළඟින් මැස්ස යන්න බෑ. ඒකයිනේ. හරියට හරි. ඒ මොවේ මොනෝයි හදන්නේ? මේ හදන්නේ අපි මාළුවා. දැන් කළුවක් දැන් මෙච්චර වෙලේ හිටිය කිසිම අදහසක් දැක්ුවේ නැහැ. කියන්න බලන්න දැන් මේක අපි තමයි කියන්න දෙන ඔක්කොම අදහස් තියෙන්නේ. මට නම් කියන්න අදහසක් නැහැ. හරි. පිළිපැමිණයි. දැන් අපේ ලොකුම සමාජික කොහෙද දැන් ඉන්නව අතන තමයි ඉන්නේ. මේ ලොකු අයියේ මේක තමයි මේ අපේ පවුලේ වැඩිමාල්ම සහෝදරයා පියසේන අයියා. අයියාට සාමාන්‍යයෙන් අයියා කියනකොට පොඩ්ඩක් මොකක් හරි අදහසක් කියනකොට අම්මගේ දාන සම්බන්ධව නිකන් කියන්න පුළුවන්ද? අම්මගේ දාන ඕම හොඳයි. දැන් මේක අපි ගහන්න ඕනේ. මේ තමයි අම්මගේ මේක ගහලා තියෙන්නේ පච්චේ. ඔව් ඒක පෙන්වන්න ඕන. අපි නැති වෙන කාලෙක අපි කවුරුත් නැති වෙනවා. නැති වෙන කාලෙක ඉන්න මිනිස්සු බලයි මේක. ඔව් කියන්න බලන්න අයියේ. අයියා නම් කනෝ මොනවද මේ? මම ගෙනත් දුන්නේ හරි. කියන්න බලන්න අම්මගේ අවුරුදු 5 දානේ අපි ඔක්කොම එකතු වෙලා අවුරුදු 5ක් දානේ දුන්න එක දිගටම. පස්සේ අවුරුදු 2 අයියා ඉන්නවා. අපි හැමෝම එකට දෙනවා දානේ. හරි. අයි කියන්න පුට මොකක් හරි අදහසක්? හිතෙන දෙයක්. අම්මා ගැන එක කියන්න දෙයක්. කියන කොච්චර දේවල් තියෙන්නේ. ඔව්. අම්මා අවුරුදු 5ක් කරන නැති වෙලා. ඒ තාම මේ මතකයේ හිම්මමයි. නැතුණා කියලා හිතා ගන්නත් බෑනේ. ඔව් ඉතින්. ළඟ හිටියා වගේ තමයි. තාම මේ ඉන්නවා වගේ දැනෙන්නේ ඒකනේ. හරි ඒ තමයි අපේ පියසේන අයියා. කවුද අනෙක් කට්ටිය ඔක්කොගේම ගත්තා. දැන් මේක කොල්ලා මේ වෙන. යකෝ උඹලා ඔක්කොම ගත්තා. මගෙන් අදහසක් උඹලා ගනින්නකෝ. ගනි. උඹ ගනි මගෙන් අදහස දැන් මම පේන්නේ නැහැ නේ මේ වීඩියෝ එකේ මම නැහැ. අනිත් පැත්ත හරවනවා. මගෙන් ගන්නව අදහස. අන්න. දැන් අනෙක් කට්ටිය ඔක්කොම ඉන්න මම නැහැ. ඔව් දැන් අහන්න. අහන්න දෙයක් නැහැ මම කියන්න. ඔව්. හරි. අම්මා ගැන මොනවද කියන්නේ කියලා අහන්න. අවුරුදු 5 දානේ. පහක් තිස්සේ දැන් අපි දෙනවා දානේ. මේ දානේ අම්මා නැති වුණත් අපි සහෝදරයෝ ඉන්න සියලුම දෙනා මුළු ගමේම සියලුම දෙනා එකතු කරන මධ්‍යස්ථානයක් කරලා තමයි අම්මා ගියේ. ඒ වුණත් හැමදාම මේ අවුරුදු 5ක් තිස්සේ අපි එකතු වෙනවා. ඒ එකතු වීමම වටිනවනේ කොච්චර දෙයක්ද. අනිත් එක ගමේ ඉන්න සියලුම දෙනාට හැම දෙනාටම මේ පිනක් චූටි හරි පිනක් කරගන්න පුළුවන් අවස්ථාවක් දීලා තමයි අම්මා නැති වුණේ. අම්මාගෙන දුකයි. ඉතින් ඒක කියන්න වචන කොච්චරක් තියෙනවා. ඒ වුණාට මේ අම්මගේ මේ දානේ අවුරුදු 5ක් එක දිගට අපි දීගෙන ආව දැන් පස්වෙනි අවුරුද්දත් අපි දෙනවා. අපිට පුළුවන් උපරිමයෙන් අපි ඊළඟ අවුරුදු 10ද 15ද ඉන්නකම් දෙන්න තමයි උත්සාහ කරන්නේ. හරි. මේ ඉන්න මේ අම්මගේ පොඩි පුතාගේ මේ ඉන්නේ මේ රට කොහෙද? මේ රට ඉඳන් මේ එක්කෙනෙක් මේ අපේ දානෙවෙට සුබපතනවා. ඒ ඉන්න පිට රට ඉඳගෙන මේ වීඩියෝ එක කරන්නේත් ඔය ඉන්නේ අපේ බාප්පගේ පුතෙක් එක පුතෙක් මේ ඉන්නේ. ඒ පුතා එහෙ ඉන්න සුබපතනවා. කියන්න බලන්න සංජීව මේ සම්බන්ධව මොනවා හරි අපේ දාන සම්බන්ධ අපේ අම්මා අවුරුදු 5ක් වෙනව නැති වෙලා ඒ සම්බන්ධව වාට මොනවා හරි දෙයක් කියන්න තියෙනවනේ කියන්න. කියන්නේ හොඳයි. ඉතින් වැඩසටහන ඉතින් හොඳට කරගෙන යනවා. ඉතින් බණ්ඩාරයියා ඔයාලා කිව්වලා ඔක්කොම කරගෙන ඉන්න වැඩේ. මේ මට සහයෝගය උපරිමයෙන් දෙනවා. ඉතින් මෙහෙ ඉඳගෙන මේ රුමේනියාවේ ඉඳගෙන ඉතින් හොඳයි වැඩේ ඈ. ඔව් ඒ අදහස් දැක්ුවේ අපේ බාප්පගේ පුතා තමයි. එයාලා ගොඩක් උදව් කරා මේ දාන සම්බන්ධව. දාන කටයුතු වල නංගිත් ඇවිල්ලා ඉන්නවා. හරි අදහස දක්වනවද අක්කා? ඔව් මම අදහස දක්වනවා. මෙතන පේන්නේ නැහැ මේ හරියලා අදහස දක්වන්න. හරි. පේන්නේ නැහැ මේ හරි අයියත් මොන හරි අය මේ සම්බන්ධ කියලා යන්න. හරිද? ඔයා කියනවද? ඔයා නැහැ. කට්ටිය නැහනේ. හරි. ඕනේ මේ සංජීව එහෙනම් අදහසක් දැක්වුවා. දැක්කේ? එහෙනම් කතා කරා. මේ දේනම ඉන්න කට්ටිය යනවා දැන් මේ අවසාන මොහොත මේ තමයි ගෙදර දෙවෙනි අක්කා ඉන්ද්‍රාණි අක්කා. ඉන්ද්‍රාණි අක්කා මේ අපේ අම්මගේ අවුරුදු 5 දානේ සම්බන්ධවත් මේ ගෙදර කට්ටියගේ එකමුතු වීම සම්බන්ධවත් එකට දැන් අවුරුදු 5ක් තිස්සේ එනවා. ඒක සම්බන්ධව අදහසක් දක්වයි.
තමයි අදහස දක්වනවා අපි පවුලේ ඔක්කොම ටික එකතු වෙලා අපේ අම්මගේ අවුරුදු 5 දාන්න තමයි මට තමයි වැඩියෙන්ම දුක මොකද අපේ අම්ම නැති වුණේ මගේ අත් දෙක උඩ ඒක නිසා මට ගොඩක් දුකයි මං පොළොන්නරු ඉඳලා ඇවිල්ලා තමයි මේ වේලාසනියෙන් ඇවිල්ලා ඔයා බලලා මේ කටයුතු ඔක්කොම කරේ මගේ මහත්තයා අපි අවුරුදු 8 දින එකට වෙලා අම්මගේ දානේ හොඳටම කරා අම්මට නිවන් සුවත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඒ අදහස් දක්වේ ඉන්ද්‍රාණි